ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඇයි සමහර අය විතරක් අන්තිම තප්පරේදීත් මාරම ප්‍රෙෂර් එකක් තියෙන වෙලාවකත් හිතාගන්න බැරි තරම් සංසුන්ව ඉන්නේ කොහොමද කියලා? හැමෝම කලබල වෙලා දුවද්දී එයාලා විතරක් හරියටම ටාගට් එකට ගහන්නේ කොහොමද? මේක උපතින්ම එන සුපිරි බලයක් නෙවෙයි. මේක ඔයාගේ මොළය ඇතුලේ තියෙන රහසක්. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ ඕනෑම අමාරු වෙලාවක ඔයාගේ නහරවැල් පාලනය කරගෙන සංසුන්ව ඉන්න පුළුවන් විද්‍යාත්මක රහස් කිහිපයක් ගැන. යාළුවනේ, ඇත්තටම ප්‍රෙෂර් එක කියන්නේ අපේ සාර්ථකත්වයේ ලොකුම සතුරෙක්. අපි ප්‍රෙෂර් වුණාම අපේ මතකය, තීරණ ගැනීමේ හැකියාව වගේම වැඩ කිරීමේ වේගයත් බිඳුවටම වැටෙනවා. ගොඩක් වෙලාවට අපි අමාරු වෙලාවල් වලදී කරන්නේ අපේ උපරිම දක්ෂතාවයටත් වඩා අඩුවෙන් වැඩ කරන එක. හැබැයි ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාටත් පුළුවන් වෙයි ඔයාගේ මොළය පාලනය කරගෙන ඕනෑම ප්‍රෙෂර් කුකර් එකක් ඇතුලේ වුණත් කූල් එකේ ඉන්න. අපි බලමු කොහොමද ලෝකයේ ඉහළම තැන්වල ඉන්න 10% මිනිස්සු මේක කරන්නේ කියලා. පළවෙනි රහස තමයි ඔයාගේ මොළය ඇතුලේ ඇත්තටම දෙන්නෙක් ඉන්නවා කියලා තීරුම් ගන්න එක. එක්කෙනෙක් හියුමන්, හෙවත් තර්කානුකූලව හිතන ඔයා. අනිත් කෙනා තමයි චිම්ප්, හෙවත් ඔයාගේ හැඟීම් පාලනය කරන රිලවා. ඔයාට ප්‍රෙෂර් එකක් දැනිද්දී මේ රිලවා බය වෙලා කෑ ගහන්න ගන්නවා. ඌ ඔයාට කියන්නේ දුවපන් නැත්තම් ගහපන් කියලා. ප්‍රෙෂර් එකේදී අපි වරද්ද ගන්නේ මේ රිලවා අපේ පාලනය අතට ගන්න නිසායි. මතක තියාගන්න, මේ රිලවා ඔයාට වඩා 5 ගුණයක් ශක්තිමත්. ඒ නිසා ඌත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා. කරන්න ඕනේ ඌව මැනේජ් කරන එකයි. ඊළඟ පාර ප්‍රෙෂර් එකක් ඉද්දී ඔයාගෙන් අහන්න, මට ඇත්තටම මේ විදියට කලබල වෙන්න ඕනද කියලා. එතකොට ඔයාට පුළුවන් රිලවාව සංසුන් කරලා හියුමන් මොළයට වැඩි බාර දෙන්න. අපි ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් එකයි ප්‍රෙෂර් එකයි පටලව ගන්නවා. ස්ට්‍රෙස් කියන්නේ කරන්න තියෙන වැඩ ප්‍රමාණය ඔයාට දරා ගන්න බැරි තරම් වැඩි වුණාම දැනෙන හැඟීම. හැබැයි ප්‍රෙෂර් කියන්නේ මේක අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඕනේ නැත්තම් මම ඉවරයි වගේ හැඟීමක්. සංසුන්ව ඉන්න මිනිස්සු දන්නවා හැම වෙලාවකම හරිම දේ කරන්න බැරි බව. එයාලා කරන්නේ Tamanට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතන එකයි. ඔයාට පාලනය කරන්න බැරි රිසල්ට් එක ගැන හිතන එක නතර කරලා ඔයා දැන් කරන්න ඕනි වැඩේ ගැන විතරක් අවධානය දෙන්න. ලෝකේ සාර්ථකම මිනිස්සු පාවිච්චි කරන මානසික සන්නාහයක් තියෙනවා. ඒකේ නම තමයි COTE. C කියන්නේ කොන්ෆිඩන්ස්, හෙවත් විශ්වාසය. මේක එන්නේ ඔයා මම දිනන්නම ඕනේ කියලා හිතන එකෙන් නෙවෙයි, මම මගේ උපරිමය කරනවා කියලා හිතන එකෙන්. O කියන්නේ ඔප්ටිමිසම්, හෙවත් සුබවාදී බව. ප්‍රශ්නයක් ආවම ඒක හැමදාම තියෙයි කියලා හිතන්නේ නැතුව ඒක తాවකාලික අභියෝගයක් විතරයි කියලා හිතන්න. T කියන්නේ ටෙනාසිටි, හෙවත් නොපසුබට උත්සාහය. මොන්න බාධාවාවත් ඔයාගේ ඉලක්කය අතහරින්න නැතුව ඉන්න එක. E කියන්නේ එන්තූසියාසම්, හෙවත් උද්‍යෝගය. මේ අමාරු අවස්ථාව ප්‍රෙෂර් එකක් විදිහට දකින්නේ නැතුව ඔයාගේ දක්ෂතාවය පෙන්වන්න ලැබුණු chance එකක් විදිහට දකින්න. මේ සන්නාහය ඇඳගත්තම ප්‍රෙෂර් එක ඔයාට ලං වෙන්නවත් බයයි. දැන් මං ඔයාට කියලා දෙන්නම් ප්‍රෙෂර් එක දැනෙන ඊ විලාවෙම කරන්න පුළුවන් මැජික් එකක්. ඔයා ප්‍රෙෂර් වුණාම ඔයාගේ හුස්ම ගැනීම වේගවත් වෙනවා. ඒකෙන් වෙන්නේ මොළයට තවත් බය හිතන එක. ඒක නතර කරන්න බොක්ස් බ්‍රීතිං කියන ක්‍රමය පාවිච්චි කරන්න. තප්පර 4ක් නහින් හුස්ම ගන්න, තප්පර 4ක් හුස්ම හිර කරගෙන ඉන්න. තප්පර 4ක් කටින් හුස්ම පිට කරන්න, ආයෙත් තප්පර 4ක් හුස්ම නොගෙන ඉන්න. මේක පාරවල් 2-3ක් කරද්දී ඔයාගේ අර කලබල වුණු රිලවා සංසුන් වෙලා ඔයාට ආයෙත් පැහැදිලිව හිතන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ, මතක තියාගන්න, ප්‍රෙෂර් එක කියන්නේ ඔයාට විනාශ කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක මැනේජ් කරන්න පුළුවන් දෙයක් විතරයි. ඊළඟ පාර ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් ඉද්දි බය වෙන්න එපා. හුස්මක් ගන්න, ඔයාගේ සන්නාහය ඇඳ ගන්න, වැඩේට මුහුණ දෙන්න. මේ වීඩියෝ එකකින් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා මේ වගේ තවත් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාට ප්‍රෙෂර් එක දැනෙන වෙලාවට ඔයා කරන්නේ මොකක්ද? ඊක පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු කාගේ ක්‍රමයේද වැඩියෙන්ම සාර්ථක කියලා. අදට මං ගිහින් එන්නම්. ජයි වේවා.